රටක සංවර්ධනය යනු හුදෙක් ආර්ථික සංවර්ධනය පමණක් නොවන අතර සමාජ සංස්කෘතික ජන ශ්‍රේෂ්ඨයන්ද වේ. ශ්‍රී ලංකාව අවුරුදු 2500ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති රටක් වන අතර මෙරටට පැමිණෙන සංචාරකයන් පැමිණෙන්නේ අප රටේ තිබෙන විවිධත්වය පාරිසරික වනජීවි වෘක්ෂලතා නැරඹීමට. නමුත් වර්තමානයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස LGBTQ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කතිකාවතක් ගොඩනැගී ඇත. විදේශ සමලිංගික ප්‍රජාව LGBTQ ප්‍රවර්ධනය මෙරට තුළ සිදු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටීද. අප රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගික සම්බන්ධයෙන් දැක්වෙන නීති කවරේද? LGBTQ ප්‍රවර්ධනය අපි දැක්කා අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඒ වගේම ත්‍රිනිකායක මහානායකවරු, ආගමික නායකයන් විරෝධතා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද? ගරු අග්‍රාමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය නැත. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලෙස ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් සංචාරක දිනය වෙනුවෙන් 2025-10 දින පැවති උත්සවයේදී සිදු කළ කතාවේදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැනුම් දෙන ලදී. ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය. දෙවැනි ප්‍රශ්නේ පිළිතුර 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ වගන්තිය මේ පිළිබඳව දක්වා ඇත. එම වගන්තිය එමනුම එක ලෙස ඉදිරිපත් කරමි. 3 මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමා විසින් මහානායක හිමිවරුන් ඉදිරියේ රජයේ ස්ථාවරය පැහැදිලි කර අතර ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් සංචාරක දිනේදී සිදු කළ කතාවෙන්ද මේ පිළිබඳ පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව රජයේ ස්ථාවරය පිළිබඳ මේ වන විටත් ආගමික නායකින් සහ මහජනතාව දැනුවත් කිරීමක්ද සිදු කර ඇති අතර අප රජය විසින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී විශේෂ කාර්යායම් ප්‍රවර්ධනය නොකරන අතර සංචාරක ව්‍යාපාරය කිසිදු පුද්ගලයකට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බව දන්වා සිටිමි. ගරු අග්‍රාමාත්‍යතුමියනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ප්‍රවෘත්ති බලනකොට දැක්කා ඔබතුමිය ගිය උත්සවයකදී මං හිතන්නේ ගුරුතුමියක් එහෙම නැත්නම් මේ වැඩිහිටියෙකුට දන ගහලා වඳිනවා. ඒක තමයි අපේ සભ્યත්වය, ඒක තමයි අපි හැදිච්ච පරිසරය. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමියනි, මේ 2025 සැප්තැම්බර් 9 වෙනිදා නිකුත් කරලා තියෙන ලිපිය අනුව මේ බුද්ධික හේවා වසම් කියන සභාපතිවරයා ශ්‍රී ලංකා ටුවරිසම් ඩිවලොප්මන්ට් ඔතොරිටි ශ්‍රී ලංකා ටුවරිසම් ප්‍රොමෝෂන් බියුරෝ එකේ එතුමා පැහැදිලිව තියෙනවා according to Sri Lanka tourism is pleased to endorse the initiative and grant you the authority to liaise with relevant stakeholders, tourism industry including tourism promotion, hotel, training institutes, guides and drivers. දැන් එතකොට ගරු අග්‍රාමාත්‍යතුමිනි, මේ ලියුම අනුව පැහැදිලිව සඳහන් වෙනවා මේ LGBTQ ප්‍රවර්ධනය කරන්න ඔතොරිටි එක ග්‍රාන්ට් කරනවා කියලා. බලය ලබා දෙනවා කියලා. එතකොට මම අහනවා, ඔබතුමිය පැහැදිලිව කිව්වා අතිගරු ජනාධිපතිතුමාගේ ස්ථාවරයත් ඒ වගේම විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යතුමාගේ ස්ථාවරයත් පැහැදිලි කරා. එතකොට මේ ලියුම නිකුත් කරපු සභාපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා තියනවද? එහෙම නැත්නම් මේ ලිපිය අවෝසි කරනවද ආණ්ඩුව? මොකද එක පැත්තකින් ගරු කතානායකතුමා රජයෙන් කියනවා අවුරුදු 16ක පාසල් යන දරුවන්ට ලිංගික නිදහස දෙනවා කියලා. අනිත් පැත්තෙන් රජයේම ලිපි ශීර්ෂයක ඉදිරිපත් කරනවා සමලිංගිකයන්ට මේ රටේ මේ ප්‍රොමෝෂන් කරන්න, ටුවරිසම් ප්‍රොමෝෂන් කරන්න අවස්ථාව දෙනවා කියලා. අපි යම් කෙනෙකුට මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය මත එහෙම නැත්නම් තමන්ට ජාන මත ඇනටොමිකලි ෆිසියොලොජිකලි එවැනි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි මේ රටේ ඉන්න සමලිංගික ප්‍රජාව ගැන නෙමෙයි.
හැබැයි මේ රටට ගෙනල්ලා සමලිංගික ප්‍රජාව පිට රටවල් වල ඉඳන් සංචාරක ශේෂ්ත්‍රයේ මේක ප්‍රවර්ධනය කරනවා නම් ගරු අගමැතිතුමිය කිව්ව ආකාරයටම දණ්ඩ නීති සංග්‍රහයේ 375 වගන්ති අනුව ඒක නීති විරෝධී නම් ඒ නීති විරෝධී දෙයක් මේ රට තුල ක්‍රියාත්මක කරන්න ගරු කතානායකතුමා ලියුමක් ගහපු මේ නිලධාරියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? ගරු කතානායකතුමනි ඒ ලිපියේම මුළු ලිපිය කියවුවා නම් අවසාන ඡේදයේ තියෙනවා මේ පිළිබඳව ගරු අදාළ අමාත්‍යතුමාව දැනුවත් කළ යුතුයි එම නැත්නම් රජය දැනුවත් කළ යුතුයි කියන එක. එතකොට ඒකෙන්ම අදහස් වෙනවා මේක දේශපාලන අධිකාරිය සමග සාකච්ඡාව කරලා නෙවෙයි මේ ලිපිය නිකුත් කරේ කියන එක. ඉතින් ඒ නිසා මේ ඒ පිළිබඳව අදාළ අමාත්‍යවරයා ඒ සභාපතිතුමා එක්ක කතා කරලා රජයේ ස්ථාවරය මොකද්ද දේශපාලන අධිකාරියේ ස්ථාවරය මොකද්ද කියන එක ගැන අපි එතුමාට අවවාද දීලා උපදෙස් දීලා තියෙන්නේ. මම හිතනවා ගරු කතානායකතුමනි අපි මෙතන මේක ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. මොකද මෙතන රජයේ ස්ථාවරය ගරු ජනාධිපතිතුමාත් අමාත්‍යවරයාත් පැහැදිලිව ප්‍රකාශ කළා තියෙන්නේ. මේක සභාපතිතුමා නිකුත් කර ලිපියක්. ඉතින් ඒක පිළිබඳ අපි විශේෂයෙන් කලබල විය යුතු නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි අපි මේ සංවේදී ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දේශපාලන වාසි සඳහා කතා නොකළ යුතුයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මොකද මේ ප්‍රකාශ වලින් හානි වෙන ප්‍රජාවකුත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳවත් සංවේදීතාවය තියාගෙන අපි සියලු දෙනාටම අපේ ව්‍යවස්ථාවේම තියෙනවා අපි ගරුත්වය ඇතුව සමාන ලෙස සැලකිය යුතුයි කියලා. ඉතින් ඒ නිසා ඒකත් මම ගරු මන්ත්‍රීතුමාට මතක් කරනවා. අපි මේ සංවේදී ප්‍රශ්න ගැන කතා කරනකොට මැදිහත් විය යුතු විදියත් මේ ප්‍රශ්න නිසා අපහසුතාවයට පත්වෙන ප්‍රජාවන් ගැනත් හිතලා අපි මේවා කතා කරමු කියන එක. රජයේ ස්ථාවරය පැහැදිලි. අපි කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් විශේෂ ප්‍රවර්ධනයක් කරන්නේ. ඒක ඊටාත්ම පැහැදිලි.